හායි ගයිස් කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද අපි ටීම් කරන්න යන්නේ ආසින්න එක්කෙනෙක්වයි පොළවේ ඉන්න එක්කෙනෙක්වයි. අද අපේ වීඩියෝ එක ටිකක් විශේෂයි. ඇයි දන්නවද? අපේ මේ වීඩියෝ එක ඇස්සේ චූටි gift එකක් හැංගිලා තියෙනවා. ඩයලොග් රීලෝඩ් කාඩ් එකක්. ඒකේ අංක ටික මේ වීඩියෝ එකේ තනින් තන හැංගිලා තියෙනවා. බලන්නකෝ මේ gift එක ඔයාලගෙන් කෙනෙක්ට හොයාගන්න පුළුවන් නේද කියලා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. Let's go. හරි. ඔන්න අපි ආවා මුලින්ම view එක හදාගමු. අද අපේ ෆ්‍රී gift එක stone arrows ටිකක්. daily pursuit එක මොකද්ද? diplodocus tame. then මේ cook meat ටික ගමු. spoiled ඒවා ටික දාමු නාකොටික් හැදෙන්න. තව මස් ටිකක් cook වෙන්න දාලා පටන් ගමු අද අපේ targets cover කරන්න. කෝ බලන්න අපිට ඕන සැඩල් එක කොහෙද කියලා. හයි නෙන් යමු. මෙහෙට ගිහිල්ලා ආයෙත් බලමු කොහෙද අපේ සැඩල් එක කියලා. ඕනේ දෙක තුනම අන්ලොක් කරගෙන ඉමුකෝ. ඒක අපිටත් දේසීනේ. නැත්තම් ටීම් කරන අසේ සැඩල් හොයන්නත් තිබේ. බලමු. ඔව් අද PT කෙනෙක් තමයි. කලින් එක්කෙනා ලෙවල් 15, මෙයා ලෙවල් 10නේ. එහෙනම් ලෙවල් 15 එක්කෙනා හොඳයි. බලමු මෙයාව නොක් කරන්න. අන්න නොක් වුණා. මෙයාට දෙන්න ඉතින් මස් එපෙයි. රෝ මීට් මන් ගාව නැහැ. කුක් ඒවනේ තියෙන්නේ. ඒ නිසා යමු හන්ටින් රවුන්ඩ් එකක්. මේ ඉන්නේ ට්‍රයි කෙනෙක්. මෙතන සෙට් එකක්ම ඉන්නවනේ. අන්න අතන PT කෙනෙක්. බලමු ගිහින් කොයාගේ ස්ටේටස්. කොකෝ ලෙවල් 110. මෙයා වල්ලමු. ඉල්ලනකොට එම් කරන්න නේ අමාරු. අයියෝ වෙදුනේ නේ නේක. හරි. අන්න එයා ඩවුන්. ඒත් ඉතින් මෙයාට දෙන්නත් කෑම නෑනේ. මේ ස්ටේගෝ. මෙයාට දිමු වැඩි. කෝ මෙයාට එන්න ඩාලින්. ඔන්න එයා ඉවරයි. අන්න රෝ ප්‍රයිම් මීට්. ඒකත් නෝමල් රෝ මීට් වලට වඩා ඉක්මනට ටීම් කරලා දෙනවා. මෙයාවත් හන්ට් කරමුකෝ. හරි. එයාගේ කතාවත් ඉවරයි. මෙන්න මෙරෙන්නම කියලා ආපු එක්කෙනෙක්. හරි. එයත් ෆිනිෂ්ඩ්. දෙන්න අපේ PT බබාට කෑම කවන්න ඕන. මෙයාට සූතින් පාම් එකක් දෙන්නත් ඕනනේ. යමු. ඔන්න සූතින් පාම් එක බයි කරා. ඔන්න ෆීන් කරා. ඔන්න මීට් ටික දුන්නා. දැන් ඉතින් ටීම් වෙනකන් ඉන්න තමා තියෙන්නේ.
ඔච්චර වෙලා යයිද නම් දන්නේ නෑ. හැබැයි මෙයා ටීම් වෙන්න බලමුකෝ. මෙන්න මෙයා ටීම් වෙලත් ඉවරයි. දැන් එයාවත් ෆලෝ දාගෙන යමු එයාට සෙඩල් එක හදන්න. මම හැමතිස්සෙම ෆ්‍රී වෙලාවලට එක එක රෝ මැටීරියල්ස් එකතු කරලා ස්ටෝර් කරලා තියෙනවා. ඒ නිසා ඕන වෙලාවට රෝ මැටීරියල්ස් ටික අරගෙන සැඩල් එක ක්‍රාෆ්ට් කරගන්නයි තියෙන්නේ. ඔන්න ඒක හරි. අපිට තව ඕන වෙනවා ස්පයි ග්ලාස් එකක්. මොකද තව PT කෙනෙක් හම්බුනොත් මීට වඩා එයාගේ ස්ටේටස් බලා ගන්න ඕක පාවිච්චි කරන්න පුළුවන්. හරි රෝමීට් ටික දාලා නාකොටි කැදෙන්න ස්පයි ග්ලාස් එකත් අරගෙන යමුකෝ. ඔන්න ඔයාලට පොඩි වැඩ කෑල්ලක් පෙන්වන්න යන්නේ. ඔයාලා දැකලා ඇති නේද? පීටීලා මෙන්න මේ විදිහට කැරකිලා ඇවිත් ඇටැක් කරනවා. ඔන්න බලන්නකෝ. ඔන්න බලන්න ආයෙත් දැක්කනේ. මේ මොකද්ද දන්නවද ළමයි? මේ තමයි පීටීලාගේ සෙකන්ඩ් ඇටැක් එක. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඒකට මුලින්ම යන්න ඕන PTගේ settings වලට. ඉන්නකො මුලින්ම එක තැනකින් ඉඳගෙන ඉමු. හරි. PTගේ settings වල මෙන්න මේක on එකේ තියෙන්න ඕනේ. කොහොමද? PTගේ settings වලට ගියා මෙන්න මෙතන ටැප් කරා මේක තේරුවා. පේනවනේ. එතකොට මෙහෙම settings වල පෙන්නනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයා උඩින් යනකොට ස්ක්‍රීන් එකේ දකුණු පැත්ත ඇඟිලි දෙකකින් එකපාර ටැප් කරන්නයි. එතකොට ඔයාගේ PT මෙහෙම කැරකිලා ගිහින් ටාගට් එකට ඇටැක් කරනවා. දැක්කනේ? හරි. දැන් යමු අපේ PT කෙල්ලට PT කොල්ලෙක් හොයන්න. මේ නෑ එයා මේ. බලමුකෝ මේ පැත්තට ගිහිල්ලා. එයාල පහලන මෙන්න ඉන්නව ඩබලක්. නෑ. එයාලා හරි ගියෙත් නැහැ. නො ලෙවල් ඉස් වදිනේ. level 10 female. එයත් female. එයා level 85. කෝ බලන්න. මෙන්න level 25 මේක කෙනෙක්. එයා නම් හොඳයි ටිකක්. එයාව අල්ලමු. තව කෙනෙක් ඉන්නවනේ. බලමු. level 35. හරි. එයා හොඳයි. එහෙනම් අපි එයාව ටාගට් කරමු. ඇඩෝස් ටික මාරු කරගන්න තිබෙයි. මෙයා මේ ඉන්නේ පොඩ. කෝ බලන්න. ඒ ෂොට් එක පැදුනේ නෑ. අයියෝ මෙයා මුහුදටමනේ යන්නේ අප්පා. ගොඩබිම පැත්තට එන්නකෝනේ. මෙහෙට මේ පැත්තට හැරෙන්න. ඔන්න එනවා. ඔය ගියාද? අයියෝ මියත් එක්කන ලේසි නෑ වගේ. එනවා.
හත්තිකේ මලා නේද? මදයි දින් ඉතින් මොකද කරන්නේ? යමුවනේ යන්න එක්කෝ. මගේ එනකොට ලෙවල් වැඩි පීටේ කෙල්ලෙක් හම්බුණා ළමයි. ඒ හින්දා දැන් මේ පියාඹන එක්කෙනාව මාරු කරලා මෙන්න මෙයාව තියාගත්තා. මේ ඉන්නේ එයා. එයාව ටීම් කරපු ෂොට් ටික මිසින් වෙලානේ. so sorry. හරි. ලස්සනයි නේද? දැන් මෙයාව තියලා අපි ඊළඟ ටාගට් එක හොයන්න යන්නයි හදන්නේ. මෙයාව මෙහෙම පාක් කරා අපි යමු. ඊට කලින් මේ සෙට් එක දාලා තියෙන බිත්තර ටික අරන් තියලා යමුකෝ. නරක්කුණු මස් ටිකකුත් තියෙනවනේ. තව මස් ටිකක් කුක් වෙන්න දාමු. අප්පයි ෆුල් නෑ නේද? ෆුල් ටිකක් දාලා ඒ ටික කුක් වෙනකන් අපි යමු අපේ ඊළඟ ටාගට් එකට. හරි, මේ ඉන්නේ අපේ ඊළඟ ටාගට් එක. මිස්ටර් ස්ටේගෝ. කෝ බලන්න නෑ එයා හරියන්න. මෙන්න ඉන්නෝ ලෙවල් තියෙන මිස්ටර් කෙනෙක්. එන්නකො බලන්න මෙහෙට. මේ ගල් පොත්ත නම් හොඳයි වගේ හැංගෙන්න. මේක අස්සට නැගින්න බැරි වෙයිනේ. හපොයි ආවා කියන්නකෝ. නේනේ අන්දස් වෙලා වගේ. හෙල්ත් එක 2000 ගානක් ෆුල්ම තියෙනවා හෙල්ත් එක. ඔන්න දුවනවා. හෝ මිස්ටර්. හිරෝන හරි ඩාට්. මෙයාට දෙන්න කෑමනේ ඉතින්. මගේ ට්‍රයික්ම බාලග කැරට්ස් ටිකක් තිබ්බ නේද? දුමු කෝ මේ හරි. කැරට් ටික අරගෙන දැන් යමු අපි මිස්ටර් ස්ටේකට කන්න දෙන්න. කොහේ? අනිත් පැත්තද කොහෙද? මේ ඉන්නේ. හැම දෙන්න කලින් බාම් එකක් දීලා ඉන්න අපි. එදන්න අපි කරා කැම ටිකක් දුන්නා. එයාට ලොකු බඩගින්නක් නෑ වගේ. එතකන් අපි ගිහින් එයාගේ සැඩල් එක හදාගෙනමු. ඕන කරන රෝ මැටීරියල්ස් හැමතිස්සෙම තියෙන හින්දා ටට්ටක් ගාලා ඕන කරන සැඩල්ස් ටික හදාගන්න පුළුවන්. සැඩල් එකත් අරගෙන අපි දැන් මෙයාටත් අර නිදියලා නැගිටිද්දි ටේම් වෙන ට්‍රික් එක දාන්නයි යන්නේ. බයෝටොක්සින් දීලා ෆීඩ් කරා. හපොත් ඉර ටූ බ්‍රයිට්ලු. එහෙනම් ඉතින් මෙයා ටේම් වෙනකම් වෙන මොනවා හරි කරමු. මෙන්න පීටි කෙනෙක්. නොක් කරමුද ළමයි? කම්මැලිකමට ඉතින් කරන්න දෙයක් තියෙන්නත් එපයි. අපි බලමු කවුරුද ඉන්නේ කියලා වටයක් දාලා. ඉන්නලා හිටලා තමයි ටිකක් වැඩි ලෙවල් වල ආයේ ස්පෝන් වෙන්නේ. හැමෝම වගේ අඩු ලෙවල් වලින් නේද අප්ප ස්පෝන් වෙලා තියෙන්නේ. ඔක්කොම 100ට අඩුයි. බිත්තර නම් තියෙනවා නොසෑහෙන්න. ඕක අරගෙන ඉතින් පස්සෙන් එලවන්න ගත්තාම ආයෙ වටයක් දුවන්න එපේ. ලෙවල් ඉස්. අන්න ඉන්නවා ටිකක් වැඩි ලෙවල් එක කෙනෙක්. ලෙවල් 115.
අපි යමුකෝ ආයේ අපේ මිස්ටර් ස්ටේගෝගේ තත්ත්වය බලන්න. එයාව තනියෙන් දාලානේ ආවේ. මෙයාව ටීම් වෙන්න නම් සෑහෙන වෙලා යයි වගේ. ළමයි ඔයාලා අවධානයෙන් නේද ඉන්නේ gift එක ගැන? ඔන්න ඒක මිස් කරගන්න නම් එපා හොඳේ. එයා හරීම හිමීට කන්නේ. Fear me down. මෙයාවත් නොකවුට් කරමුද ළමයි? එකපාර one shot knockout. මෙන්න වහිනවා ඒ පාර. අයියෝ මේ ගිම්බ කන්නේ නෑනේ අප්පා. මෙයාවත් මස් කරමුද ළමයි? තියලා වැඩකුත් නෑනේ. මෙයාවත් කපමු. කෝ බලන්න. දෙන්නම් ටග්ගාල ටීම් වෙන්න වගේ යන්නේ. කොහොමද වීව් එක? ලස්සනයි නේ. තව ටිකයි. මේකෙන් පස්සේ නම් ටීම් වෙන්නම ඕන. හරි. ඔන්න අපි ෆොටෝ මෝඩ් ගත්තම ඒකෙන් නේද මං ඉන්නේ. ඉන්න බලන්න මිඩල් එකට යන්න. මේ ඉන්නේ. හරි. ෂෝයිනේ වීව් එක. බලන්න ඔකගේ ස්ටේගෝගේ සයිස් එක. ඒ කලර් එකත් ලස්සනයි හැබැයි. හරි. දැන් මෙයාගේ සැඩල් එක දාගන්න ඕන. දැන් යමු මෙයාගේ ෆාම් කරන්න. පේනවා නේද ළමයි මොනවද ෆාම් වෙන්නේ කියලා? මිස්ටර් ස්ටේගෝගෙන් ෆාම් කරන්න පුළුවන් wood, thatch සහ බෙරි වර්ග ටික. ලේසි ආසේ පේනවනේ. දෙපාර පනපු ගමන් පැත්තක්ම ක්ලියර් වෙනවා. අපි අතින් බෙරි wood එකතු කරන්න ගියොත් කොච්චර වෙලා යනවද? අන්න ඒක තමයි මේ සත්තු එක જાතියේ සත්තු ටීම් කරගන්න එකේ තියෙන වාසිය. දැන් මිස්ටර් ස්ටේගෝ බෙරි වර්ග wood thatch ෆාම් කරනවා වගේම වෙන ඒවා ෆාම් කරන අයත් ඉන්නවා. ඉස්සරහට බලමුකෝ මෙටල් ෆාම් කරන්න, එතකොට ස්ටෝන් ෆාම් කරන්න කවුරුද අපිව අල්ලගන්න යන්නේ කියලා. පේනවා නේද ඉන්වෙන්ටරි එක? පොඩි ගණන් වලින් නෙමෙයි. ආයේ කෙලින්ම 100 පැනලා තමයි ඔක්කොම ටික එකතු වෙන්නේ. අන්න තියනවා ළමයි අපේ පුංචි පැල්පත. දැන් ඉතින් උඩට ආව එකේ මෙතනත් සම්පූර්ණයෙන්ම ක්ලියර් කරලම ආයේ අපේ බේස් එකට රිටර්න් වෙමු. මෙයාලා ෆාම් කරන්නේ බෙරි wood thatch විතරක් වුණාට මෙයාලා ළඟට ගිහලා ওই විදිහට නැට්ට වෙනවොත් අහල පහල ඉන්න සත්තුන්ටත් වදිනවා හොඳේ. දැක්කනේ පියෝමියා දිව ලස්සන. මේ බලන්නකො ගල්වලටත් පඳුර හැදිලා තියෙන ලස්සන. දැන් අපි හිමීට මෙතනින් ඔහොමම යමු අපේ පුංචි පැල්පතට. ඉතින් අපි ආවා. අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නයි යන්නේ ළමයි. gift එක හම්බුනේ කාටද? කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙනම් තව gift එකකුත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye bye.